ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ O-level maths අඩුයි YouTube channel එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණිය වෘත්තයක ජා පාඩමේ ගැටලුවක් සම්බන්ධයෙන්. බලමු අපි ප්‍රශ්නය මොකක්ද කියලා. AB යනු O කේන්ද්‍රය වූ වෘත්තයක ජායකි. එහි මධ්‍ය ලක්ෂ්‍ය x වේ. x සිට O හරහා අඳින ලද රේඛාව මත C ලක්ෂ්‍ය පිහිටා ඇත. AC සමානයි BC බව සාධනය කරන්න. අපි බලමු නංගි මල්ලි මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මේක සාධනය කරන්නේ කොහොමද කියලා බලමු. පළවෙනි පියවර විදියට දත්ත. අපි මේ ප්‍රශ්නයේ දීලා තියෙන දත්ත ටික ලියා ගන්න ඕනි මුලින්ම. මොනවද දීලා තියෙන්නේ කියලා බලන්න. AB ජායේ මධ්‍ය ලක්ෂ්‍ය x වේ කියන එක අපිට දත්තයක් විදියට දීලා තියෙනවා. AB ජායේ මධ්‍ය ලක්ෂ්‍ය x. එතකොට AX සමානයි XB වෙනවා. අපි ඒ දත්තය මෙතනින් ලියා ගමු. අපේ ඊළඟ පියවර වෙන්නේ සාධනය කළ යුත්තේ. අපේ ගැටලුවේ බලන්න මොනවද සාධනය කරන්න කියලා තියෙන්නේ අපිට. ඒක අපි සාධනය කළ යුත්තේ යටතේ ලියන්න ඕනේ. මේක කියලා තියෙන්නේ AC සමානයි BC බව පෙන්වන්න කියලා. AC සමානයි BC බව පෙන්වන්න කියලා. දැන් කොහොමද බලමු මේ ගැටලුව සාධනය කරන ආකාරය. සාධනය. මේකේ අපිට කියලා තියෙන්නේ AC සමානයි BC බව සාධනය කරන්න. එතකොට ඔයාලා බලන්න ඕනි ඒක කොහොමද අපි කරන්නේ කියලා. ඔයාලට පේනව නේද? මෙතන තියෙනවා ත්‍රිකෝණ දෙකක්. මම මේක සාධනය කරන්න භාවිත කරන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න තමයි හදන්නේ. බලමු කොහොමද අංග සම කරගෙන යන්නේ කියලා. මුලින්ම අපි ලියා ගන්න ඕනි AXC ත්‍රිකෝණය සහ XBC CBX කියලා ගමු. CBX ත්‍රිකෝණය සැලකීමෙන්. දැන් ඔයාලා බලන්න මේ ත්‍රිකෝණ දෙකේ තියෙන සමානතා මොනවද අපිට පේන්න තියෙන ඒවා කියලා. ඔයාලට පේනව නේද? මේ CX ත්‍රිකෝණ දෙකටම පොදුයි කියලා. අපි ඒ නිසා CX පොදු පාදය විදියට ගමු. ඊළඟට බලන්න මේ ත්‍රිකෝණ දෙකේ තියෙන සමානතා මොනවද කියලා තව. අපිට මේ ප්‍රශ්නය දත්තයක් විදියටම දීලා තියෙනව නේද? AX සමානයි XB කියලා. අපි ඒක ඊළඟ පියවර විදියට ඊළඟ පේළිය විදියට අපි ඒක ලියාගමු. AX සමානයි XB. මොකක්ද ඒකට හේතුව? අපේ ප්‍රශ්නේ දීලා තියෙන දත්තය. අපි ඊළඟ පේළියේදී ලියමු. මොකක්ද ඊළඟ පේළියේදී ලියන්න පුළුවන් සමානතාවය කියලා බලන්න. ඔයාලට මතකයි නේද? වෘත්තයක ජා පාඩමේ අපි ඉගෙන ගන්නවා ලස්සන ප්‍රමේයක්. මොකක්ද ඒ ප්‍රමේය? අපි වෘත්තයක ජායකට එම වෘත්තයේ කේන්ද්‍රයේ සිට අඳින රේඛාව මගින් එම ජාය සමච්ඡේදනය කරනවා නම් ඒ ජාය ඒ අඳින ලද රේඛාවට ලම්බ වේ. එතකොට අපිට මේ කෝණය අංශක 90යි කියලා ගන්න පුළුවන්. ඒක අපිට ඊළඟ පේළියේදී ලියා ගන්න පුළුවන් AXC. AXC කෝණය සමානයි CXB කෝණය. CXB කෝණය. ඒකට හේතුව මොකක්ද? ඒ කෝණ දෙකම අංශක 90ක් වන නිසා. මොකක්ද ඒකට අපි හේතුව විදිහට ලියන්නේ? ජායක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට කේන්ද්‍රයට අඳින ලද රේඛාව එම ජායට එම රේඛාව ලම්බ වේ කියන ප්‍රමේය. ඔයාලට පේනව නේද? දැන් මෙම ත්‍රිකෝණ දෙක අපිට ගත්තට පස්සේ ඒකේ පාදකුයි කෝණෙකුයි පාදකුයි සමාන නිසා මොන අවස්ථාව යටතේද අංග සම වෙන්නේ? පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. ඊළඟ පේළියේ විදියට මම ලියනවා AXC ත්‍රිකෝණයත් අංග සම වෙනවා CXB ත්‍රිකෝණයට. මොකක්ද ඒකට හේතුව? පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. පාකෝපා අවස්ථාව යටතේ
අංග සම වෙනවා. දැන් මේකෙදි අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණ නිසා අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සියල්ලම සමාන වන නිසා AC පාදය සමානයි BC පාදය කියලා අපිට සාධනය වෙනවා. අපි මේ වගේ වීඩියෝස් ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට ප්‍රශ්නයට අදාළව දැනගන්න මොන හරි තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාලට වගේම ඔයාලගේ යාළුවන්ටත් මේක දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න.